Hello, hi, welcome to Pitch Report. ඉතින් අද මම ඔයාලට අර කලින් කිව්වා වගේ අපි එකතු වෙලා ඉන්නේ අපේ එක්ස්පර්ට් එක්ක. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා ඉතින් කවුද මාත් එක්ක ඉන්නේ කියලා. ඒ තමයි none other than ex cricketer, current coach and commentator චාමර කපුගෙදර. අයියේ කොහමද විස්තර අපි හරි සරලව මේ ෂෝ එක කරන්නේ. ඉතින් දන්නවනේ ඉතින් කැමති විදිහකට කරන්නේ ඒක තමයි ස්පෙෂලිටි. හොඳින් ඉන්නවා පස්සේ මේ දවස්වල ටිකක් වැඩ ඉතින් වර්ල්ඩ් කප් එකේ හින්දා වැඩ වුණාට සන්තෝෂෙන් වැඩ කරනවා. මොකද ක්‍රිකට් එකේ ඉන්වෝල්ව් වෙලා ඉන්න තියෙන එක ඉතින් ගොඩක් හොඳයි. ඒක නිසා සන්තෝෂෙන් වැඩ ටික කරගෙන යනවා. මහන්සිය තේරෙන්නේ නැහැ ක්‍රිකට් නිසා. මේ දවස්වල නම් සිංහල කමෙන්ටරි එක ටිකක් අලුත් එකක් පපර එකෙන් කරනවා. ඉතින් මේ ඒක නිසා මේකත් කරගෙන යනවා. අපි ඇවිල්ලා සාමාන්‍යයෙන් ද සිංහල කමෙන්ටරි පොඩි කාලේ ඔය රේඩියෝ එකේනේ අපි අහලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ මැච් බලද්දී අපිට ඒක පුරුදු නැහැනේ. ඇත්තටම හොඳ ඉනිෂියේටිව් එකක්. හොඳ ඉනිෂියේටිව් එකක්. ඇත්තටම ඉස්සරහට යනකොට හොඳ රීච් එකකුත් තියෙනවා මම හිතන්නේ. ඉතින් ඉස්සෙල්ලම අපි ඇවිල්ලා කතා කරන්න බලාගෙන හිටිය ඇවිල්ලා කොහොමද දැන් ලංකාවට 2012න් පස්සේ මම හිතන්නේ ලංකාව ICC ඉවෙන්ට් එකක් ඇවිල්ලා හෝස්ට් කරන්නේ. බට් මේ පාර කෝ-හෝස්ට්ලා විදිහට තමයි අපි එකතු වෙන්නේ. එක රීසන් එකක් ඇවිල්ලා මම හිතන්නේ පාකිස්තාන් හින්දා වෙන්න පුළුවන්. අපිට මේ ඔපචුනිටි එකයි කොහොමද කියන්නේ දැන් අවුරුදු 14කට පස්සේ මේ ඔපචුනිටි එක අපිට හම්බ වෙලා තියෙන ආපහු ඒක අපි ඇවිල්ලා ජස්ටිෆයි කරාද in terms of broadcast පැත්තෙන් ගත්තම එහෙම නැත්නම් අපි ඇවිල්ලා ඔය පිච් එක මේ පැත්තෙන් අපි ඇවිල්ලා ජස්ටිෆයි කරාද කියන එක අපි ඉස්සෙල්ලා කතා කරලා ඊට පස්සේ යමු ටීම්ස් වල performance වලට. ඔව් ෆසි ගොඩක් හොඳයි. ඒ කියන්නේ මොන හේතුවක් නිසා අපිට ලොකු සලානේ මේ කෝස් කරන්න හම්බුණත් මේක ලංකාවට අවශ්‍ය වෙලා තිබ්බ දෙයක්. එකක් ෆයිනෑන්ෂියලි අනිත් එක ක්‍රිකට් එකේ ඩෙවලොප්මන්ට් එකටත් නෙමෙයි අර ක්‍රිකට් එකේ ව්‍යාප්තියට නිකන් වැදගත් ස්පෙෂලි with the fans and all that. මොකද මේ ලංකාවේ ක්‍රිකට් එක ෆෑන්ස්ලා පොඩ්ඩක් අතහැරෙන කාලයකනේ තිබ්බේ. හැබැයි මේ වර්ල්ඩ් කප් එකෙන් දැන් වෙනකොට ආයෙ නිකන් අර ක්‍රිකට් එකට මිනිස්සු ටිකක් වැඩිපුර ඉන්වෝල්ව් වෙලා ඉන්නවා. ක්‍රිකට් කතා කරනවා. හොඳ හෝ නරක ක්‍රිකට් උන්මාදය කියන්නේ ඒක පොඩ්ඩක් වැඩි වුණා. සෑහෙන කට්ටිය දැන් බලනවා ක්‍රිකට් ගැන කතා කරනවා. හොඳට හෝ නරකට හෝ බනින්න හරි ඒකට ඉන්වෝල්ව් වෙලා ඉන්න. ඉතින් ක්‍රිකට් එතන තමයි ක්‍රිකට් එකේ දියුණුවක් තියෙන්නේ. ඉතින් මිනිස්සු වැඩිපුර ඉන්න එපා ක්‍රිකට් එකේ. SC එකට ලයිට් ආවෙත් මේ හේතුව නිසාමද නැත්නම් ඒකට ඔල්රෙඩි ටික කාලෙක දැන් ඔය යෝජනාව තිබ්බ මම දන්න විදිහට. මට 100% ෂුවර් නෑ. නමුත් තිබ්බ මට මතක විදිහට තිබ්බා. ඉතින් ඒකට දැන් මේ වර්ල්ඩ් කප් එක තව එක වෙන්යු එකක් කොළඹ ඇතුලේ අපිට ඕනේ වුණා ඩේ නයිට්. මම හිතන්නේ ඒක තමයි මේන්ම දේ. මොකද කොළඹ වෙන්යුස් දෙකක් තියෙද්දි අපිට ග්‍රවුන්ඩ් දෙකක තියෙද්දි අපිට ලොජිස්ටික්ස් ටිකක් ලේසි. මොකද හොටෙල් ඇකොමඩේෂන් අනම්මනම් මාරු වෙන්න ඕනේ නැහැ. කොළඹ ඉන්න කට්ටියට ඒ ටිකම ඉඳලා කරන්න පුළුවන් බ්‍රෝඩ්කාස්ටිං අනම්මනම් ටික. ඉතින් SSC එක තියෙනවා, දැන් ගෙත්තාරාමේ තියෙනවා, කොළඹ දෙකක් තියෙනවා කොහොම හරි. ඉතින් මේක හොඳ දෙයක්. SSC අර හිස්ටොරිකල් වෙන්යු එකක්. ඒකට නිකන් අන්ඩර්ලයිස් මාත් මැච් එක බලන්න ගියා. ඇට්මොස්ෆියර් එක වෙනස් සෑහෙන හොඳයි. ඉතින් ඒක රිග්‍රෙට් කරනවද ඒක කෙනෙක් විදියට SSC එකේ නෑ ඒක මෙහෙමයි. it's not a regret but I would love to play. මොනා වුණත් ඉන්දියාවට වැංකඩේ වගේ මම නම් හිතන්නේ ලංකාවට SSC තමයි ඒ කියන්නේ අර මොනවද හෝම් ඔෆ් ක්‍රිකට් කියන්නේ නේද? එහෙම එකක් තියෙනවා අනිවාර්යෙන්. එහෙම එකක් තියෙනවා. ඉතින් අර SSC එකේ මැච් එකක් බලන්න යනවා කියන එක වෙනස් නේ. ඉතින් ඒක ආයෙ අපි එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. ඒ අර ඒ ෆීලිං එක වෙනස්. ඉතින් ඒක වන් ඩේ මැච් එක වයිට් බෝල් ක්‍රිකට් එකේ ඩේ නයිට් බලන්න හම්බ වෙන එක ඉතින් ලොකු දෙයක්. ගහන්න හම්බුණා නම් හොඳයි. බට් බලන්න හම්බ වෙන එකත් ලොකු දෙයක්. මොයි ඉතින් ඉස්සරහට ඔය දැන් ලෙජන්ඩ්ස් ලීග් ඉතින් ගොඩක් ලංකාවේ නම් ලෙජන්ඩ්ස් ආයෙ ගහන්න ගන්න නැහැ කොහොමද. ඇයිලා දැන් මට ඒ කියන්නේ මගේ පැත්තෙන් තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි දැන් අපේ ක්‍රිකට් එක මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ ඩෙවලොප්මන්ට් එකත් එක්ක කොහොමද දැක්කේ මේ පර්ටිකුලර් වර්ල්ඩ් කප් එකේ අපේ ආයෙලා ගෲප් ස්ටේජ් පර්ෆෝමන්ස් එක වා සෑයි ඒ කියන්නේ සැටිස්ෆැක්ටරි ලෙවල් එක 1 to 10 ගත්තම කොහොමද? ඒක 100% සැටිස්ෆයි වෙන්න බෑ. මම හිතන්නේ ඉතින් එහෙම මොන ටීම් එකකටවත් එහෙම වෙන්න ටිකක් අමාරුයි. හැබැයි අපි හිතුවට වැඩිය අපේ පර්ෆෝමන්ස් ගොඩක් හොඳයි. අපි කියන්නේ ගොඩක් අය ප්‍රෙඩික්ට් කරා. ඒවට වැඩිය නම් ගොඩක් ඇත්තටම හොඳයි. මේක ඕස්ට්‍රේලියා මැච් එක අපි දිනයි කියලා ගොඩක් අය හිතුවේ නෑ. ඒ මැච් එක අපි හොඳටම සෙල්ලම් කරා. ඉතින් අපිට අඩුපාඩු ගොඩක් එක්ක ඒ කියන්නේ අඩුපාඩු කියන්නේ මේ ඉන්ජරිස්ුත් එක්කනේ අපි මේව කරේ. අපේ බෝලිං යුනිට් එකේ මේ ලොකුම ට්‍රම්ප් කාඩ් එක වනිදු පළවෙනි මැච් එකෙම ඉන්ජර් වුණා. ඉතින් ඒක අපිට ලොකුවට බලපෑවා. ඒ වගේ එකක් වුණාම මානසිකව ටීම් එකක් විදිහට ගොඩට එන්නත් ටිකක් අමාරුයි. නමුත් මම හිතුවට වැඩිය අපේ කට්ටිය ආවා. ඒ කියන්නේ සෑහෙන ස්ට්‍රෝං ගෲප් එකක් විදිහට සෑහෙන ස්ට්‍රෝං පර්ෆෝමන්ස් එකක් අර පළවෙනි මැච් එකේ අර වගේ දෙයක් වුණාටත් පස්සේ
ඒ වගේ එකට ඉඳලා කොහොම හරි කම්බැක් එක දුන්නා. ඕස්ට්‍රේලියා මැච් එක අපි very clinical කොහොම හරි පළවෙනි ඕවර් 10 පොඩ්ඩක් ගියා. but ඒක part of the game. ඉතින් ඔයිට වැඩිය අනිත් ටීම්ස් වලට ඔයිට වැඩිය හිතා ගන්න බැරි දේවල් වුණා. ඉතින් but මම කියන්නේ මේ අපි ඇත්තටම මේ I'm happy. මම සන්තෝෂයි. මේ සිම්බාබ්වේ මැච් එකේ yes there were a lot අපිට හදාගන්න ගොඩක් දේවල් තිබ්බා මේ මැච් එකේ ඉවර වුණාට පස්සේ. but overall first 3 matches අපි දිනලා already qualify වුණා. that's important. මොකද සුපර් 8 එකට host country එකට සුපර් 8 එකට යන්නේ එතන ප්‍රෙෂර් එකකුත් තියෙනවා. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි හිතනවා ෆෑන්ස්ලා ඉන්නවා අපිට සපෝට් එක තියෙනවා home soil. yes ඒක අනිත් පැත්තටත් ප්‍රෙෂර් එකක් තියෙනවා that you have to perform. ඒ කියන්නේ වා ෆේල් වුණොත් එහෙම මොකද්ද තියෙන්නේ කියන එක ඒක තියෙනවනේ පොඩ්ඩක් back of the mind. ඔයාලා මේ ටීම් එකක් විදිහට වා ෆේල් වුණොත් අදිසි සුපර් 8 එන්න බැරි වුණොත් මොකද්ද කරන්නේ? ඔයාලා ලංකාවේ මැච් ගහනවා ඔයාලා නෑ සුපර් 8 එකේ. ඉතින් එතන ලොකු එහෙමයිකුත් තියෙන ඉතින් but somehow not somehow but ආවා කොහොම හරි අපේ අය ඉතින් හොඳටම සෙල්ලම් කරා. බොරු කියන්න ඕනේ නෑනේ මේ අඩුපාඩු නැතුව නෙමෙයි අඩුපාඩු තියෙනවා. හැබැයි end of the day අනිත් ටීම් එකට වැඩිය එක ලකුණක් හරි වැඩියෙන් ගැහුවා. අනිත් ටීම් එකේ එක ලකුණක් හරි අඩුවෙන් තිබ්බා. that's the important thing. අපි දින්න. එතකොට satisfaction level එක 1 to 10 8 okay super. 8 විතර දෙන්න පුළුවන්. අර ඒකත් මම 10 දෙනවා. සිම්බාබ්වේ මැච් එක දෙන්නේ නැති හින්දා දෙන්න බෑ ඒක. එතකොටයි දැන් වා කියපු ඔය ප්‍රෙෂර් ලෙවල් එක ඔය හෝස්ට් මේක දැන් එහෙම ගත්තම දැන් අපි දැන් ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ඇතුළට එන්නේ. දැන් ඇතුළට ආපුවම කෝ-හෝස්ට්ලා විදියට ඉන්දියා. so ඒ ප්‍රෙෂර් එක ඒ අනේ මම දන්නවා මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක නැද්ද යාලට? නැත්තම් මොනවද? මෙහෙමයි නෑ කියන්න බෑ. දැන් යාලගේ පළවෙනි මැච් එක තව ටිකකින් මේ ඔක්කොම වැඩේ වෙනවනේ. කියන්නේ පළවෙනි මැච් එක කොහොමද නිකන් US එකට පෙරදුනා නම් එහෙම ඒ සූර්ය කුමාරගේ කැච් එක අහුවෙලා මැච් එක පෙරදුනා නම් එහෙනම් ඉන්දියාටත් ඉතින් ওই ප්‍රෙෂර් එක ඊට වැඩිය වැටෙනවා. බට් වෙලාවට සූර්ය කුමාරයාද ওই කැච් එක අල්ලගන්න බැරි වුණා. ඊට පස්සේ එයා ලකුණු 80ක් කාලා මැච් එක දිනලා එතනින් එහාට ඊට පස්සේ they had the confidence. එතනින් එහාට අල්ලන්න අමාරුයි. මොකද මෙහෙම ඉන්දියාවේ ටීම් එක අන්තිම අවුරුදු දෙකේ සෙල්ලම් කරපු කලින් චැම්පියන්ස් මේ ඉතින් එතකොට මේ එයාලගේ ලෙවල් එක ටිකක් වෙනස්. ඒ කට්ටිය තින්කින් පැටර්න් වෙනස්. ඒ කට්ටිය IPL එහෙම ගහලා ඒ ක්‍රවුඩ් එක පොඩ්ඩක් ටෙම්පරාදු වෙලා තියෙන්නේ අපිට වැඩිය. ඉතින් ඒ අතින් එයාලට පොඩි ඒ වාසියක් තියෙනවා. හැබැයි ඒ කට්ටියත් මට හිතෙනවා ප්‍රෙෂර් එකට පොඩ්ඩක් අහු වුණා මේ පළවෙනි මැච් එකේ. පළවෙනි මැච් එකේ. හැබැයි ඊට පස්සේ නම් nothing නේ. ඊට පස්සෙත් ඔව් නෑ නෑ එහෙම ඒ කියන්නේ ලොකු ත්‍රෙට් එකක් තිබ්බේ නෑ එයාලට. හැබැයි මට හිතෙනවා එච්චර කන්වින්සින් උත් නෑ. පාකිස්තාන් මැච් එක නම් I don't මම දන්න පාකිස්තාන්ට මොනවා කරාද කියලා. හැබැයි මේ අනිත් මැච් එහෙම ලොකු කන්වින්සින් එකකුත් නෑ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් ඉන්දියාව හිතපු තරම් නිකන් ඩොමිනන්ස් එකක් නෑ. ටාගට් කරේ 300 නේ. ඔව් නර 250 ඒවා 300 ඒවා කතා කරාට නිකන් එහෙම ලොකු ඩොමිනන්ස් එකක් නෑ. ඒක එක හේතුවක් මේ අභිෂේක් ෆෝම් එකේ නැති එක ෆේල් වෙච්ච එක යාලට ලොකුවට බලපෑවා කියලා මට හිතෙනවා. ඒක තමයි එකම දේ. එතකොටයි දැන් ඒකත් එක්කම බලද්දී අපිට කතා කරන්න තියෙන තව පොයින්ට් එකක් තමයි දැන් ඔය ජස්ටිෆිකේෂන් කියලා ගනිද්දී දැන් මේ පර්ටිකුලර් වර්ල්ඩ් කප් එකේ ටීම්ස් 20ක් සෙල්ලම් කරානේ. එතකොට ටීම්ස් 20ක් සෙල්ලම් කරාම ඕකට දැන් ඒ කියන්නේ රෙගියුලර් ටෙස්ට් ප්ලේයින් නේෂන් 12ට අමතරව 12ට අමතරව තව ඇසෝසියේට් නේෂන්ස් 8ක් සෙල්ලම් කරා. එයාලගේ පාර්ටිසිපේෂන් එක කොහොමද එයාලා ජස්ටිෆයි කරේ? එතකොට පස්සේ ටිකක් අමාරුයි. මොකද කියන්නේ අනිත් ගෲප් වල දැන් ඔතන නැමීබියා හිටියේ ටෆ්ම ගෲප් එක. ඉන්දියා පාකිස්තාන ඔක්කොම ඉන්න. USA ඒ ගෲප් එකේ හිටියේ. හැබැයි USA perform කරා හොඳට හිතුවටත් වැඩි. නෙදර්ලන්ඩ්ත් පෙරදුවා. ඉතින් මම හිතනවා දැන් ඕකේ වෙන්නේ ඔය ගෲප් වලට කඩලා ගන්න නැතුව සාරාංශයක් විදිහට ගත්තොත් මට හිතෙනවා මේක තමයි හොඳ ෆෝමැට් එක T20 ගන්න. මොකද ටීම්ස් වැඩි කරන්න ඕනේ. ටීම්ස් වැඩි වෙන්න ඕනේ. මේ මම කියන්නේ සමහරවිට වර්ල්ඩ් කප් එකට නැතත් කමන්නේ. වර්ල්ඩ් කප් ක්වොලිෆිකේෂන් එකත් පොඩ්ඩක් මීට වැඩි හයිලයිට් කරලා ගන්න ඕනේ. මොකද දැන් මේ ටීම් 20 ගත් අපි හිතුවට වැඩිය මාර කම්පිටිටිව් මැච් ගොඩක් ගියා. ඒ කියන්නේ මැච් එක දෙයක් ඇසෝසියේට් නේෂන්ස් වලට තාම අර එක්ස්පීරියන්ස් එක නැහැ මැච් එකක් ඉවර කරන්න. හැබැයි මේ වගේ මැච් ගහන්න ඊළඟ වර්ල්ඩ් කප් එකේනකොට මම හිතනවා මේ ගොඩක් ටීම්ස් ටෙස්ට් නේෂන්ස් වලට ලොකු ත්‍රෙට් එකක් වෙයි. මැච් මීට දැන් මේකේ තාම එහෙම ලොකු අප්සෙට් එකක් කියලා උන්නේ නැහැ. සිම්බාබ්වේ ඕස්ට්‍රේලියාට ගහපු එකයි ඕක විතරයි ලොකුවට දුන්නේ. මේ ඇරෙන්න උන්නේ නැහැ. හැබැයි ළඟට ආවනේ. ගොඩක් ඒවා ළඟට ආවා. දැන් ඉටලි නේපාල්ට ගෙන. නේපාල් ඕල්මෝස්ට් බීට් ඉංග්ලන්ඩ්. එතකොට අර ඒ කියන්නේ එක හොඳක් තියෙන්නේ මොකද දන්නවද? අර එක ටීම් එකක් ඩොමිනන්ට් දැන් ටෙස්ට් නේෂන්ස් ටික පොඩ්ඩක් ඩොමිනේෂන් එකක් තියෙනවා. හැබැයි ඇසෝසියේට් කන්ට්‍රීස් අතර එකක්වත් ඩොමිනන්ස් එකක් නැහැ. කෙනෙක් ඉහළින්
මේ නෙදර්ලන්ඩ්ටත් USA ටත් ගහන්න පුළුවන්. හැබැයි ඒ අමතරව නේපාල් ඇවිල්ලා ඉටලි නේපාල්ට ඉතාලි නේපාල්ට ගැව්වා, නේපාල් ස්කොට්ලන්ඩ්ට ගැව්වා, ස්කොට්ලන්ඩ් ගැව්වා. ඉතින් අර ඉතාලියට ගැව්වා. ඒක තමයි අර ඇසෝසියේට් කන්ට්‍රීස් වලින් උඩින් එකක් කියලා ටිකක් එකපට්ට තියන්නත් තමයි. මට ඉම්ප්‍රෙසිව්ම USA. USA won 2 games. ඒ කියන්නේ ඒ කට්ටිය ඉන්දියා group එකේ බින් no, but still they I mean India match එකත් they could have won it and Pakistan game පාකිස්තානුත් 190ක් ගහලා මේ කට්ටියත් 160ක් විතර ගැහුවා 160ක් 70ක් ගැහුවා. ඒ කියන්නේ ඒ කට්ටිය අර නිකන් මේ රෝල් අවුට් ටීම්ස් නෙමෙයි එකක්වත්. මම හිතන්නේ ඔමාන් විතරයි පොඩ්ඩක් ඇත්තම ස්ටෑන්ඩඩ් එක ටිකක් අඩු. ඉතින් ඒ අරෙන්න අනිත් ටීම්ස් ඔක්කොම ඒ කියන්නේ සමහරවිට they had bad days. හැබැයි අනිත් මැච් ඔක්කොම කම්පීට් කරා ටීම්ස් එක්ක. ඒ කියන්නේ everyone competed with each other. ඉතින් ඒක තමයි හොඳ. ඉතින් අය ඔයා හිතන්නද දැන් මේ කට්ටිය ඇසෝසියේට් දැන් මට මතකයි 2003 වර්ල්ඩ් කප් එකේත් හොලන්ඩ්ලා ඇසෝසියේට්ස් එතකොට අයලා නැමීබියාලා ගැව්වා. එතකොට ඕකේ වැඩේ ෆස් නෑ ඒක ෆස්ලි නෑ ඇසෝසියේට් කන්ට්‍රීස් වෙන්නේ ගොඩක් ඒ කට්ටිය ටෙස්ට් ස්ටේටස් එක නෑනේ. ඒ කට්ටිය ඒ 3 day රෙඩ් බෝල් ක්‍රිකට් එක ගහන්නේ නෑ වැඩි. ඒ රටවල් ඇතුලේ මේ ඩොමෙස්ටික් රෙඩ් බෝල් ටූර්නමන්ට්ස් නෑ වැඩි. ඒකින්ද ඒ කට්ටිය ටෙස්ට් ක්‍රිකට් එක ගහන්න තරම් තාම ඒ ස්ටෑන්ඩඩ් එක නෑ. බට් මේ ෂෝටර් ෆෝමැට් එක ඒ කට්ටිය ගොඩක් හොඳයි. මොකද ඒ කට්ටිය ගොඩක් සෙල්ලම් කරන්නේ ෂෝටර් ෆෝමැට් එක. 2020 එකම ගොඩක් ගහනවා ඒ කට්ටිය. ඒ කට්ටිය රීජන්ස් වල ගහනවා. T20 වයිට් බෝල් ක්‍රිකට් ගොඩක් සෙල්ලම් කරනවා. යාලට අර ටෙස්ට් ස්ටේටස් එක නැති හින්දා තාම පොඩ්ඩක් ඇසෝසියේට් කන්ට්‍රීස් වල ඉන්නවා තාම. දැන් අයර්ලන්ඩ් එහෙම වයිට් බෝල් ක්‍රිකට් සෑහෙන ගහනවා 50 ඕවර් ක්‍රිකට් ගහනවා. they play a lot of white ball cricket. හැබැයි ඔයා හිතන්නද එතන ඒ කියන්නේ පොඩි මදිකමක් තියෙනවා කියලා. ඒ කියන්නේ for an example දැන් මේ වගේ T20 World Cup එකක් කියලා එද්දි විතරයි මේ කට්ටියට ලොකු ටීම්ස් එක්ක සෙල්ලම් කරන්න එක්ස්පෝෂර් එකක් හම්බ වෙන්නේ. එතකොට ඒ කියන්නේ දැන් මට හිතිච්ච දෙයක් තමයි දැන් මේගොල්ලන්ව දැන් ඒ කියන්නේ for an example දැන් ඉඳලා 2028 World Cup එකට අවුරුදු දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මොනවාද මේ ඉස්සර මේ Tri Nations සෙල්ලම් කරනවා. එතකොට ඒ වගේ for an example දැන් කියන්නකො ඉන්දියා ශ්‍රී ලංකා ගන්නවා කියලා. ඉන්දියා ශ්‍රී ලංකා සෙල්ලම් කරනවා නම් bilateral series එකක් නේපාල් හරි ඇෆ්ගනිස්තාන් හරි අර එක්ක ඇවිල්ලා මොනවද Tri Nation or ඇෆ්ගනිස්තාන් දැන් ඔය ඒ ගන්න දාන්න නෑ මම කියන්නේ ඇෆ්ගනිස්තාන්ව අරගෙන අර ඒ කියන්නේ ඔය නේපාල් ඔය මේ වගේ රටවල් එක සෙල්ලම් කරාම යාළගේ ක්‍රිකට් එක තව හැදෙන්නේ නැද්ද? ඒ කියන්නේ තව කම්පිටිටිව් වෙනව නේද? එතකොට අර ගෲප් එකක් නෑ පුළුවන් ඒක හොඳ ඔප්ෂන් එකක්. මම ඉස්සරහට තව ටිකක් වැඩි වෙයි කොහොමත් ඒ කියන්නේ මේ රටවල් වලට තව ටුවර්ස් ටිකක් හම්බ වෙයි කියලා මම විශ්වාස කරනවා. ලොකු ටීම්ස් එක්ක ගහන්න ඒ කියන්නේ at least අවුරුද්දට එක සීරීස් එකක් හරි ගහන්න හම්බ වෙයි කියලා මම හිතනවා මේ performance එකත් එක්ක. ඉතින් වැඩේ තියෙන්නේ මේ කැලෙන්ඩර් එක ටිකක් අමාරුයි. ටෙස්ට් ක්‍රිකට් එකයි වන් ඩේ ක්‍රිකට් T20 ඔක්කොම තියෙන දැන් වැඩි ලීග් ක්‍රිකට් වැඩි IPL එකට මාස 3ක වින්ඩෝ එකක් තියෙනවා. ඒකට තියෙන්නේ මාස 9යි තව ඉතුරුලා තියෙන අනිත් ඔක්කොම රටවල් ටික ගහන්න. ඉතින් ඔය ටයිම් මැනේජ්මන්ට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම මැච් ටික ඔබ එන T20 විතරක් ගහන්න ඕනේ. ඒකට අමාරු. වන් ඩේ ක්‍රිකට් උත් ගහනවා ටෙස්ට් උත් ගහනකොට ටිකක් ඔය ටයිම් ෆ්‍රේම් එකේ අමාරුයි. හැබැයි ඔව් එයාලට වැඩිපුර කම්පිටිටිව් ක්‍රිකට් එකක් හම්බෙන්න එයාලගේ ක්‍රිකට් එක උඩට එනවා. ඉතින් ඒක ඔබියස් හරි. එතකොට අයියේ දැන් අපි යමු සුපර් 8 එක පැත්තට දැනට ඒ කියන්නේ ගෲප්ස් දෙපැත්තට කැඩලා තියෙන්නේ A and B කියලා එක ගෲප් එකක ඉන්නවා ප්‍රීසීඩඩ් කරපු හින්දා ගෲප් ටොපර්ස්ලා 4 දෙනෙක්. අනිත් ගෲප් එකේ ඉන්නවා සෙකන්ඩ් ප්ලේස් වෙච්ච 4 දෙනෙක්. සෝ Zimbabwe, India, South Africa, West Indies එක ගෲප්. අනිත් පැත්තේ ශ්‍රී ලංකා, පාකිස්තාන්, England and New Zealand. ඉතින් කොහොමද මේ සුපර් 8 එක වෙයි කියලා හිතෙන්නේ? ඒ කියන්නේ change of conditions, change of venues කොහොමද මේ teams adapt වෙයි ඒවා? එකක් තියෙනවා teams 3යි රටවල් මාරු වෙන්නේ. Zimbabwe යනවා ඉන්දියාවට. England and New Zealand එනවා ලංකාවට. පාකිස්තාන් මෙහෙ ගැහුවේ මැච් එක, ශ්‍රී ලංකාව මෙහෙ ගැහුවේ, ඉන්දියා, සවුත් ඇෆ්‍රිකා, වෙස්ට් ඉන්ඩීස් ඔක්කොම මැච් එක ඉන්දියාවේ ගහලා තියෙනවා. ඉතින් පොඩි ඇඩ්වාන්ටේජ් එකක් ඒ පැත්තෙන් තියෙනවා. මොකද මේ වෙනියුස් ටිකේ ගහලා විශේෂයෙන් ඉංග්ලන්ඩ් නිව්සීලන්ඩ් තමයි ලොකුම චැලෙන්ජ් එක තියෙන්නේ. මෙහි ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ගහන එක විකට්ස් වල. මොකද ඉංග්ලන්ඩ් නම් ටිකක් chance එකක් තියෙනවා. ඉංග්ලන්ඩ් ඇවිල්ලා ගහලා ගිය නිසා යාලට පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. but different wickets අපි ගහපු different wickets මේ bilateral series එකේ ගහපු wickets already ටිකක් හොඳ wickets මේකේ තිබ්බේ. ඉතින් හොඳ කියන්නේ different wickets. slow ගතිය ටිකක් අඩු wickets වලනේ දැන් ගහන්නේ. එතකොට ටිකක් වෙනස් ආය. නිව්සීලන්ඩ් තමයි challenge එක වැඩි. මොකද ඒකට ඉන්දියාවේ
මේ ටූර්නමන්ට් එකට කලිනුත් මැච් පහක් ගහලා ඊට පස්සේ ඉන්දියාවේ ෆස්ට් රවුන්ඩ් මැච් ටිකක් ගහලා දැන් ආයෙ ලංකාවට ඇවිල්ලා ගහන්න ඕනේ මේ කෙත්තාරාමේ මැච් දෙකක් තියෙනවා එයාලට මට හිතන්නේ. ඉතින් not easy එයාලට ටිකක් අමාරු වෙයි මේ කන්ඩිෂන් ඇඩැප්ට් වෙන්න. ඉතින් නෙමෙයි ඉතින් ලෝකෙ වටේම ක්‍රිකට් ගහලා තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා. බට් වර්ල්ඩ් කප් එකේ ඉතින් එකපාරට ඇඩැප්ට් වෙන්න ලේසි නෑ. එකම දේ ඉස්සෝද එහෙම ටිකක් යූස් කරයි කියලා මට හිතෙනවා මෙහෙදි ලංකාවේදී. ඉන්දියාවේ යූස් කරේ නැති වුණාට. ඒ අරුණාම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් කියලා ඉතින් එහෙම කියන්න හරි අමාරුයි. මට හිතෙනවා ගෲප්ස් දෙක බැලන්ස් කියලා. ඒ කියන්නේ හැමෝටම ටෆ් කම්පිටිෂන්. මෙහෙම මේ කට්ටිය අනිවාර්යෙන් සිලෙක්ට් වෙයි කියලා කියන්න අමාරුයි. මේ හතර දෙනා කියලා කියන්න අමාරු තත්ත්වයක් තියෙන විශේෂයෙන් සවුත් ඇෆ්‍රිකා ඉන්දියා මැච් එකේම මට හිතෙනවා සවුත් ඇෆ්‍රිකා දිනයි කියලා. okay. ඉතින් මට කොහොමත් හිතෙන්නේ කියන්නේ මට හිතෙන දෙයි මට අවශ්‍ය දෙයි කියලා දෙකක් තියෙනවානේ. මට අවශ්‍ය ඇත්තටම වෙස්ට් ඉන්ඩීස් සවුත් ඇෆ්‍රිකා මේ පැත්තෙන් එන්න. ඒත් එක්කම මට හිතෙනවා ඇත්තටම වෙස්ට් ඉන්ඩීස් සවුත් ඇෆ්‍රිකා ගහයි කියලා. ඒ පැත්ත ගෲප් එක 2012 World Cup එකයි. ඒ පැත්තේ ගෲප් එක ගොඩක් ඩිපෙන්ඩ් වෙනවා සිම්බාබ්වේ කොච්චර හොඳට පර්ෆෝම් කරයිද කියන එක. සිම්බාබ්වේ අප්සෙට් එකක් කරොත් ඔය ගෲප් එකේ එක ටීම් එකකට එකට දින්නොත් එක ටීම් එකක් එක්ක එතන ගෲප් එක පොඩ්ඩක් එහෙට මෙහෙට ෂෆල් වෙන්න මාර chance එකක් තියෙනවා. ඉතින් කොයි ටීම් එකද කියලා ෂුවර් නැහැ. අමාරුයි මේ කියන්නේ සිම්බාබ්වෙට මම හිතන්නේ මේ විකට් වල ගියාම මේ තරම් ලේසි වෙයි කියලා. මොකද මේ විකට්ුයි ඒ විකට්ුයි කම්ප්ලිට් වෙනස්. but and grounds are smaller. එතකොට ඒක ලේසි වෙන්නේ නැති වේද? because අපේ නෑ විකට් ලේසි වෙන්නේ නැහැ. ඒ ටීම්ස් ඔක්කොගේම බැටිං මම හිතනවා මේ ගාපු ටීම්ස් වලට ටිකක් strong. bowling wise spin එක එච්චර ලොකුට ඒකට ඒ කට්ටියගේ නෑ. ඉතින් සිම්බාබ්වෙත් bowling එහෙම ගොඩාක් ලොකුට මේක නෑ. බෑර බවුන්ස් තිබ්බා මුස්තරබන්ලගේ මේ විකට් වල ඒක යූස්ෆුල්. හැබැයි ඉන්දියාවේ විකට් වල බැට් එකට හොඳට බෝල් එනකොට කොච්චර ඉෆෙක්ට් වෙයිද කියන එක ටිකක් ඉතින් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් අපිට දැන් ඉන්දියාවේ විකට් වල ගහනකොට විශේෂයෙන් ඉන්දියාත් එක්කම සිම්බාබ්වේ මොන වගේ අප්‍රෝච් එකක් කරයිද කියන එක අපිට බලන්න පුළුවන්. හැබැයි tough group attacking cricket එක සෙල්ලම් කරා because යාලගේ attitude එක prior to world cup ඉඳලම අර මං හිතන්නේ යාලා ගිය අවුරුද්දේ world cup එක සෙල්ලම් කරේ නෑනේ. අර උගන්ඩා වලටද කොයිද යාලගේ ප්ලේස් එක ගියා. හැබැයි එතන ඉඳන්ම යාලගේ ක්‍රිකට් එක ගත්තම මා රයිස් එකක් නෑ. ඒ කියන්නේ of course big achievement in the first time into the super 8 and dominating performance. it was Australia Sri Lanka දෙකම beat කරා group top මාර මොමන්ටම් එකක් කියන්නේ but it will be a different challenge. එනික ටිකක් වෙනස්. ඒකට ලේසි වෙන්නේ නැහැ නෑ හිතන තරම්. මොකද pace attack එකේම ටිකක් වෙනස්. ඒ මේ අර South Africa India pace attack වෙනස්. ඉතින් හිතන තරම් ලේසි වෙන්නේ නැහැ but we'll see. මම හිතන්නේ ඒ කට්ටියට super 8 chance මේ semi final chance එකක් තියෙයි කියලා ඒ group එකේ. අර teams තුනේ නම් මට හිතෙනවා South Africa India තමයි මගේ හිතෙන්නේ මගේ ඔළුවට. West Indies 2016 champions West Indies India වල ගත්තා. I know 2012 මට West Indies bowling ටිකක් මදි තාම. එහෙනම් මම හිතනවා අර දෙකවල තමයි chance එක දෙන්නේ but never know. cricket is a funny game. I don't know. One bad day everything is over. කියන්න බෑ. මම සමිත් කියලා තිබ්බා. ඒ කියන්නේ සමීටත් තියෙනවලු අර 12 16 වල vibe එක. අර 2016 හැම වෙලේම ඉතින් අර repeat එක වෙයි කියලා අපිට කියන්න තමයි. but we'll see. but ලංකාවේ මෙහි group එක තමයි interesting group. මෙහි මොකද two Asian countries Pakistan Sri Lanka is playing and England New Zealand New Zealand would not easy teams. ඉතින් මොකද England New Zealand වල අය conditions similar ද? ඒ කියන්නේ මෙහෙමයි. you mean their countries conditions. ඒ කට්ටියගේ conditions ටිකක් එක වගේ. England වල මම හිතන්නේ New Zealand වල සමහර pitches ටිකක් සීම් වෙනවා. ඒ ඉතින් හැබැයි bit similar. ඒ කියන්නේ එහෙම බැලුවොත් similar. මොකද slow wickets අඩුයි ඒ රටවල කොහොමද. මේවා කාලෙට like සමහර කාලෙට එහෙම pitches flat. මාර flat betting tracks තියෙන්නේ. බෝල සීම් වෙන අරමුණ මොකුත් නැහැ. ඉතින් different conditions. හැබැයි මේ දෙගොල්ලොම දැන් ගොඩක් මේ ටිකේම ඒෂියා වල සෙල්ලම් කරපු ඉඳලා යාලට adapt වෙලා ඇති මේ conditions වලට මේ humid එකට. ඉතින් ගොඩක් matches රෑ සෙල්ලම් කරන්නේ. ඉතින් ඒකත් ටිකක් බලපායි. පල්ලගලේ මැච් ටිකක් තියෙනවනේ. ඉතින් ওই පල්ලගලේ මැච් ටික මොකද ග්‍රවුන්ඩ් එකයි විකට් එකයි සෑහෙන වෙනස් කොළඹ ඒවට වැඩිය. ඒකටත් ඕක වෙනස් වෙනවා. ඉතින් එකම මට හිතෙනවා අපේ මේ කියන්නේ ලංකාව ඉංගලන්තයට ගහ මැච් එක දිනයි කියලා. මොකද
ඉංගලන්තෙත් එක්ක මැච් 4ක් T20 ගැහුවොත් අපිට එකක් දිනන්න chance එක තියෙනවා. එකක් කොහොමද දිනන්න බෑ. දැන් 3ක් අපි පෙරදුනානේ. එහෙනම් මේක දිනන්න ඕනේ. පළවෙනි එක දින්න මේමයි පළවෙනි මැච් එක අපි ඉංග්ලන්ඩ් එක්ක දින්නොත් අපිට අපි මේ සෙමි ෆයිනල් එන්න මාර ලොකු chance එකක් තියෙනවා අපිට. ඔව් මං හිතන්නේ අර ෆස්ට් මැච් එකේ මොමන්ටම් එක තමයි සුපර් 8 එකේදී වෙන්නේ. අනිත් පැත්තෙන් ඕකේ දැන් ඇවිල්ලා අයිද මේ ගෲප් එකේ නිව්සීලන්ඩ් ඉංග්ලන්ඩ් ශ්‍රී ලංකා පාකිස්තාන ඔයා හිතන විදියට සෙමි ෆයිනලිස්ට්ලා කොහොමද? මම ලංකාවේ නේ ඉතින් ලංකාවේ ඒක දාන්න ඕනේ ලංකාව අනිවාර්යයෙන්. හොඳ මම හිතනවා ලංකාවට chance එකක් තියෙනවා කියලා. මේ බලමු අපි but ලංකාවයි පාට පාකිස්තාන I will put. එතන පාකිස්තාන එක. ඒද? පාකිස්තාන ඉන්දියාත් එක්ක විතරයි හැම වෙලේම මේ struggle කරන්නේ. Like they play like associate countries against India. අනිත් රටවල් එක්ක they play well. ඒ ඇවිල්ලා මම හිතන්නේ මෙන්ටැලිටි එකක් දන්නේ නැහැ because ටොස් එක දිනලා මම දන්නේ නැහැ මම බලලා තියෙන අය ප්‍රේමදාස මැචස් ටොස් එක දිනලා බැට් කරාම මේ මොනවාද night games yeah night games especially yes rare matches yes දන්නේ නැහැ රීසන් එක ඉතින් අපිට ඒ කට්ටිය තමයි දන්නේ ඒක but මෙහෙමයි මම හිතන්නේ ටොස් එකෙන් බැට් බෝල් කරා මොනවා කරත් ඒ කට්ටිය සෙල්ලම් කරපු විදිය ගැන හැපි වෙන්න බෑ ඒ කියන්නේ very ordinary performance bowling batting ඔක්කොම bowling උත් ස්පිනර්ස්ලා ඕවර් 16ක් sorry 18ක් ස්පිනර්ස්ලා බෝල් කරා පේස් එකේ ඕවර් දෙකයි දැම්මේ තව කොච්චර බෝලර්ස් අත දෙන්නෙක් විතර හිටියා පේස් එකෙන් දාන්න තිබ්බා බැට් කරන්න ගියාම ගහපු සල්මන් නාගා මොකක්ද ඒක කරේ මට තේරෙන්නේ නැහැ ලෝකේ ඉන්න හොඳම T20 බෝලර් විකට් එකකුත් තරම් ඊට පස්සේ 4කුත් ගහලා ආයේ තව කියන්නේ නිකන් අමුතු පාරක් ගියා I don't know මේ කියන්නේ එහෙම කැප්ටන් එහෙම කරපුවම ටීම් එක එකපාරට ඩවුන් ඉතින් එහෙම අමාරු එක මේ ජස්ටිෆයි ඊට පස්සේ බාබර් රසම්ගේ ෂොට් එක ගැන මම දන්නේ ඒක දැන් හැමතැනම ක්‍රිටිසයිස් කරනවා අපිත් ඒක ක්‍රිටිසයිස් කරලා තේරුමකුත් නැහැ දැක්කනේ අපි හැමෝම ගාපු ඒ කියන්නේ මම දැක්කා පාකිස්තාන විතරක් නෙමෙයි මේ ඉංග්ලන්ඩ් කමෙන්ටරි එකේ කට්ටියගේ ඩිස්කෂන්ස් වල කිව්වා out of character shots ඒ වගේ වෙලාවක ගහන්න බෑ ඒ කියන්නේ කම්පෙයාර් කරා ගොඩක් දැන් කෝලි වගේ සිටුේෂන් එකක හිටියා නම් කොහොමද කරන්නේ ඒකට අර ඒ කාස් එක කියන එක තියෙන්නේ එතනනේ 2020 ස්ටීව් ස්මිත් වගේ පාරක් ගහයිද වගේ වෙලාවට ඉතින් ඒක එහෙම තමයි අපි බලන්නේ ඉතින් අර මොකද බාබර් රසම් මේ ලෙවල් එකට දානවා නම් he has to deliver like that ඉතින් ඒක නෑ ඉතින් එදා කරේ නෑ මම දන්නේ මොකද්ද හේතුව කියලා ටිකක් විතර ඕවර්රේටඩ්ද මන්ද මම නෑ මෙහෙමයි දැන් ඔව් කියන්නේ ඒ කියන්නේ එයා ආපු වේගෙට he has gone down a lot ඒ කියන්නේ ආවා මාර මේකකින් ආවා කෝලිලා ඒ ලෙවල් එකේ ගැහුවානේ CA වගේ ඌ වන් ඩේ ක්‍රිකට් T20 C තුනක් ඉන්ටර්නැෂනල් දෙකක් හරි තියෙනවා I'm not sure හැබැයි ඒ කියන්නේ ආපු දවස් ටිකේ පළවෙනි අවුරුදු 10 years පළවෙනි අවුරුදු 10ක් හරි 8ක් වගේ එයාගේ මාර growth එකක් තිබ්බා he was there අර টොප් එකේ සෙට් එකත් එක්ක හිටියා හැබැයි අර පොලිටික්ස් එක කැප්ටන්සි මාරු වෙලා ඔය ගේන ප්‍රශ්න ගොඩක් එක්ක එතනින් එයාට මාර ඩවුන්ෆෝල් එකක් ඒකෙන් පස්සේ තාම he hasn't been himself ඒ කියන්නේ තාම එයා අර කලින් හිටපු තැනට එන්න බැරුව ඉන්නේ කියලා මට හිතෙනවා ඉතින් එතකොට එහෙම බැලුවොත් overrated අපි expect කරන එකට නෑ හැබැයි potential wise and එයාගේ records අරන් බැලුවොත් එයා සෑහෙන තැනක ඉන්න player කෙනෙක් හැබැයි අන්තිම අවුරුදු දෙක පුව ඒ කියන්නේ එයාගේ standard එකට මාරපුව පල්ලෙහාට වැටලා තියෙන නිසා ඉන්දියා සවුත් ඇෆ්‍රිකා ශ්‍රී ලංකා පාකිස්තාන ඔව් ශ්‍රී ලංකා පාකිස්තාන අපි ඉන්දියයි නිකන් සෙමි එකක් ගහයි වගේමයි මට හිතෙන්නේ අපි ඉන්දියයි එහෙමනම් වෙන්න නරකයි ඇයි අපි එහෙම වෙන්න නරක අපි ගැහුවොත් එහෙම ඉන්දියාට අපි ගහනවනේ ඉන්දියාට අපි දින්නොත් එහෙම ඉන්දියා මැච් අපි ෆයිනල් නේ ඕ හැබැයි ලංකාවේ නෙමෙයි ඉන්දියාවල ගන්න එක කමන්නේ ඉන්දියාව ගානේ කොහොමද මම හිතන්නේ ලංකාවේ ගන්නට ඒ විකට හොඳයි අපේ okay optimistic but yeah and ඒත් එක්කම දැන් group stages matches ටික හරි complete දැන් අපි super 8 එක ගැන කතා කරා ඉතින් group stage matches ටික ගැන අපි ඇවිල්ලා analysis ඒ කියන්නේ අපි analyze එකක් කරද්දී මේ ඒ අර top performance ගැන ටිකක් අපි ඇවිල්ලා කතා කරලා මේ discussion එක නවත්තමු කියලා ඉස්සෙල්ලම අයියේ matches ගැන කතා කරා නම් ඔයාගේ top 3 matches මොනවද කියලා කියන්න ඔයා කියන්න කලින් මම කියන්නම් මගේ top 3 matches කියලා. හරිද? මගේ point of view එකෙන් number 3 වලට මම දානවා පාකිස්තාන versus නෙදර්ලන්ඩ් match එක. පාකිස්තාන versus නෙදර්ලන්ඩ් match එක because SSC එකේ ගාන්නේ පළවෙනි ඒ දෙගොල්ලොන්ටම SSC එකේ ඒ කියන්නේ නෙදර්ලන්ඩ්ස් නම් ගාලම නැතුවදී පාකිස්තානුත් ගැව්වට අර SSC condition එක
අලුත්ම ඒ කියන්නේ මොනවාද පිච් එකක් අලුත්ම කන්ඩිෂන්ස් ඒ මැච් එකේ නෙදර්ලන්ඩ්ස් ඕල්මෝස්ට් අතේ තිබ්බ මැච් එක අර අන්තිමට ඇවිල්ලා ෆයිම් අෂරෆ් ගාලා දුන්න හින්දා ඒක අර ටිකක් අර කරට කර ගිය මැච් එකක් හින්දා ඒක මම දානවා නම්බර් 3 නම්බර් 2 මම දානවා ශ්‍රී ලංකා versus ඔස්ට්‍රේලියා මැච් එක because මට ඒ කියන්නේ අර ඉත්තෑවා අර ආපහු ඇඟට ආපු ඒ කියන්නේ මැච් එකක් ඒක ඒ කියන්නේ ශ්‍රී ලංකා versus ඔස්ට්‍රේලියා මැච් එක ඒ කියන්නේ out of nowhere අර ඔස්ට්‍රේලියා ගහන් ආපු විදියටයි ඊට පස්සේ අපි අර ෆයිට් බෑක් කරපු විදියටයි පැතුම් කුසල් මෙන්ඩිස් පවන් මේ කට්ටිය ඒ අර ගහපු මේ නොක් එකට මම ඇවිල්ලා සරෙන්ඩර් so මට ඒක නම්බර් 2 මගේ නම්බර් 1 මැච් එක සවුත් ඇෆ්‍රිකා versus ඇෆ්ගනිස්තාන් I think worth the watch මගේ තුන අයගේ තුන හරි මගේ නම්බර් 3 ඔයාගේකම තමයි පාකිස්තාන් නෙදර්ලන්ඩ් මැච් එක okay නේල් බයිට් එකක් බ්‍රිලියන්ට් කතා කරන්න දෙයක් නැහැ නෙදර්ලන්ඩ් දිනන්න තිබ්බ මැච් එක පාකිස්තාන්ට දුන්නා බට් ටූර්නමන්ට් එකට අවශ්‍යලා තිබ්බ ස්ටාර්ට් එක very good match ඒක that's my number 3 number 2 South Africa Afghanistan super overs දෙකකට ගියා දෙකම ගියා එක ඕවර් මේ second super over එකේ 24ක් ගහන්න තිබ්බා 6 3කුත් ගහලා ගහන්න කරනවා so lot of drama that's number 2 මගේ number 1 England Nepal England Nepal මොකද purely Nepal ගහලා තිබ්බනම් මගේ number 1 match එක තමයි yeah but I still think again yes England won the game but I think Nepal won lot of fans and lot of yeah ඒක මේ lot of hearts ඒ කියන්නේ මෙහෙමයි match එක England දින්න එක but අර අන්තිම වෙනකල් I think Nepal also had a very good chance 10 runs to get and set batsman in I think ඒක අර මාර thrill එකක් තිබ්බ match එකක් මොකද associate country එකක් විශේෂ නේපාල් වගේ එකක් ඉංග්ලන්ඩ් වගේ රටක් එක්ක ගහනකොට කවුරුත් හිතන්නේ 180ක් චේස් කරලා එතනට ඇවිල්ලා මේ ඔයගේ ෆයිට් එකක් දෙනවා කියලා හිතන්නේ I think මම මේ මැච් එක විශේෂයෙන් මම ඒකේ මේ කමෙන්ටරි එකේ හිටියේ ඉන්න මට ඒක ටිකක් විශේෂයි ස්පෙෂල් මම දැන් නිකන් ස්පෙෂල් මෙන්ෂන්ස් එකක් දෙන ශ්‍රී ලංකා මැච් එක දැන් ඔයා කිව්ව එක ඒක බ්‍රිලියන්ට් මැච් as a Sri Lankan fan yes brilliant match මොකද අපිට ඒක දිනන්න ඕනේ but I think we won it too convincingly to put it in this මොකද ඕවර් දෙකක් තියෙද්දි මැච් එක ඉවරයි විකට් දෙකයි අපි වැටලා තියෙන්නේ that's nothing කියන්නේ නිකන් මැච් ඔස්ට්‍රේලියාවේ නැතුව ඔයා හිතන්නකෝ ඔක වෙන ටීම් එකක නමක් ඉස්සරහින් තිබ්බනම් you won't even consider I think අර එතකොට එහෙම බැලුවොත් but yeah, as a Sri Lankan fan yes but I'm මම මේක කියන්නේ overall නිකන් ක්‍රිකට් පැත්තෙන් අරගෙන තව ස්පෙෂල් මෙන්ෂන් එකක් කරන්න ඕනේ මේ ඉටලි ටීම් එකට ඉටලි නේපාල්ට ගැහුව මැච් එක and how they played and finished off the game without losing a wicket so convincing yeah Moscow brothers that was just a special mention ඒක top 3 එකට තාම දාන්න බෑ because ඒක හැබැයි 2 ඒ කියන්නේ දැන් අර අය කිව්වාගේ තමයි ලංකාව ඔස්ට්‍රේලියාවට 2 convincing ගැවුවා වගේ අපි අර නේපාල් ඉංග්ලන්ඩ් මැච් එක බලලා මේක බලද්දි මේ අර දාපු නේපාල්ද මේ මුං ඒක වැදගත් වෙන්නේ ක්‍රිකට් වලට ඉටලි වගේ රටක් ඇවිල්ලා මේ ෆස්ට් වර්ල්ඩ් කප් එකේ කම්පීට් කරලා නේපාල් වගේ රටකට හරි ඒ වගේ දින්නාම මේ it creates a wider path for the other countries also තමයි ඇවිල්ලා අපි ඇවිල්ලා top 3 මොනවාද batting performances උත් ඇවිල්ලා ගමු so මම then again මම ඇවිල්ලා තුන්වෙනි තැනට දානවා පැතුම් ගාපු 100 yes මේක මම එකට දාන්න ඕනේ හැබැයි මම තුනට දාන්නේ ටිකක් විතර අර ක්‍රිකට් එක ගැන හිතලා because ඒ අර පැතුම් ගාපු 100 නියමයි but still මගේ second place එකයි ඉෂාන් කිෂාන්ගේ 77 මම දැන් පාකිස්තාන් මැච් එක ඒ අර ප්‍රෙෂර් මැච් ලංකාවේ විකට් එක අනිත් පැත්තෙන් විකට් යද්දී අනිත් පැත්තෙන් ටිකක් ඉරෙද්දී මේ ප්‍රෙෂර්ලස් ඒ ගාපු ඒ නොක් එක ඇවිල්ලා මම දානවා නම්බර් 2 මගේ නම්බර් 1 බැටිං පර්ෆෝමන්ස් එක ඇවිල්ලා යුවරාජ් සම්රාගේ ඒ කියන්නේ අර කැනඩා ප්ලේයර් කැනඩා මේ අවුරුද්දාන නිව්සීලන්ඩ්ට ගහනවා 110ක් ඒක ඇවිල්ලා මගේ මොනවාද නම්බර් 1 බැටිං පර්ෆෝමන්ස් එක ඔයා මොනවද right okay මගේ මේමයි මම කන්සිඩර් කරන්නේ ඒවට ඉස්සෙල්ලා කියලා කියන්න මේ ටික දාලා තියෙන්නේ මම කන්සිඩර් කරන එක දෙයක් මැච් එක මොකද්ද opponents consider කරන්න ඕනේ සමහරවිට and especially the situation of the team bat කරන්න ආපු වෙලාව ඒ bat කරන වෙලාවේ situation එක and සමහරවිට tournament එකේ ඉන්න stage එක how important that match was so ඒක ඔක්කොම consider කරලා තමයි මම මේක කරන්නේ ඉතින් පැතුම් මම number 3ට දාලා තියෙනවා මොකද
මැච් එක අපි කන්වින්සින්ලි දෙන්නට පැතුම් හින්දා තමයි කන්වින්සින්ලි දෙන්නේ. and අපිට අවශ්‍යම වෙලා තිබ්බ කියන්නේ සුපර් හිට් එකට යන්න තිබ්බ මැච් එකක්. පැතුම්ගේ first 100 එක World Cup එකේ. ඉතින් එයා ගහපු විදිය ඔසී බෝලර්ස්ලා ඔක්කොටම කන්වින්සින් අපිට මැච් එක දිනවලා දුන්නා ලංකාවට. ඒ කියන්නේ ඒ 100 අනිවාර්යෙන් තියෙන්න ඕනේ top 3 එක ඇතුලේ. ඉතින් top මම ඒක නම්බර 3ට දාලා තියෙනවා. මම නම්බර් 2 දාලා තියෙන්නේ ෂර්ෆෙන් රදර්ෆර්ඩ්ගේ 76 ඉංග්ලන්ඩ් එක. Considering the situation, they are playing against England, important game, two top teams in the group, very important game. Batting first, West Indies was 77 for 4. Down and out in 11, sorry, this is about, 11 overs, 77 for 4 tibbe. They were gone. But Sheffield 76 runs of 42 balls. ඒකෙන් තමයි 190කට ආවේ match එක දිනේ. So that's match winning performance and the way he batted and finished off the innings. Mage number 1 Surya Kumar Yadav 84 against USA. ඒකත් මම දැම්මේ especially because of the situation. මොකද ඒ වගේ USA එක උනාට they were 677 India වගේ ටීම් එකක් මචං ඒ වගේ වැටලා ඉන්න වෙලාවට මොන ටීම් එකත් එක්කද සමහරවිට ලෙසර් නේෂන් එකක වුණාම තවත් ප්‍රෙෂර් වැඩි. and වා කැප්ටන් වාගේ පළවෙනි තරඟේ වාගේ රටේ ගහන්නේ everybody is expecting you to win to become the champions and the first game මෙච්චර වැටිලා ඉන්නකොට so I think that was a special knock. It has to be the number 1 for now. මගේ special mentions ටිකක් තියෙනවා list එකක් තියෙනවා මම කියන්න නිකන් briefly. Ishan Kishan, yes of course one brilliant knock, but මම තාම හිතනවා වටේ එහා පැත්තේ විකට් වලට නම් මේක මම top 3 එකට දැම්මේ නැති එක හේතුවක් I think Pakistan actually didn't bowl well that day. They gave him easy runs. කියන්නේ easy runs කියන්නේ උගේ එයාගේ මේකට දැම්ම කියලා තමයි මට හිතුනේ. ඉතින් ඒකින්ද මම එයාව නිකන් honorable mention එකකට දාලා තියෙනවා special mention එකකට. Gurbazගේ 84 against South Africa 42 balls, that was a special knock. මං කුසල් මෙන්ඩිස්ව දැම්මා අයර්ලන්ඩ් මැච් එකේ. මම හිතන්නේ එයා ඒ ප්ලේ කරපු පාර්ට් එක අපිට මාර වැදගත් වුණා මේ මැච් එක දෙන්න. අර කමින්දු මෙන්ඩිස්ගේ 44 තමයි highlight උනේ. හැබැයි ඊට වැඩි අර කුසල් ඒ ඉනිං එක හෝල් කරපු 56න් තමයි අපි මැච් එක ඔය ස්කෝර් එකට ආවේ කියලා මම හිතන්නේ. එයාවත් මෙන්ෂන් කරා. මොස්කා බ්‍රදර්ස් අපි කතා කරානේ මේ ජස්ටින් and ඇන්තනි මොස්කා 60 and 62 respectively. ඒක එකක්. Aiden Markram 86 against New Zealand 44 balls, brilliant one. And Lokan Tucker 94. ඒ කට්ටියත් වැටිලා ඉන්න වෙලාවක but because of the opposition and their bowling attack I didn't want to put him up in top. Oman ඒකවල අර කොල්ලව කියන්න නම දැන් කියන්නේ ඒක තමයි. Next is the 2 centurions. I have written it down. 2 centurions, special mentions Yuvraj Samra and Shahid Sabha Paran. Sada Paran 100 of 58 balls. Yuvraj Samra 110 of 65 balls. Yuvraj Samra, yes, brilliant innings, but didn't win the game for them, so I didn't want to put him there. ඒක තමයි එක reason එක මම කියන්නේ. Yes, of course, recognize කරන්න ඕනේ 100ක්, but didn't win the game for them. අරයව දැම්මේ නැත්තේ ෆරාර්ව ඒක නම් ලේසි. ඒක මම කන්සිඩර් කරේ නෑ කොහොමද bowling opposition එකත් එක්ක. Yeah, that's about it. තව මේ ටිම් සයිෆර්ඩ් innings ටිකක් තිබ්බා. innings දෙක තුනක් ෆින්නලන්ගේ innings තිබ්බා. There were a lot of brilliant performance, but අර ලෝකේෂ් බෑන් අර මේ මොනවාද මේ නේපාල් ඉංග්ලන්ඩ් මැච් එකේදී yes Rohit Poodle and මේකත් මේ yeah एक चेस के 40s කමින්දු මෙන්ඩිස්ගේ 40 හෙට්මයගේ ෆස්ට් මැච් එකේ යාගේ බෝල අපුණත් ඉතින් ගොඩක් good performances තියෙනවා but මේවා I think special okay මේ situations එක. එතකොට අය ඇවිල්ලා දැන් අපි අන්තිම ටොපික් එකට ඇවිල්ලා ඉන්නේ මොනවාද group stage එකේ ඇවිල්ලා bowling performance මේකත් එක්ක අපි ඇවිල්ලා මේ discussion එක නවත්තමු. then again we can hopefully meet මොනවාද midweek අපේ අනිත් මැච් එකට කලින් මම හිතන්නේ පාකිස්තාන මැච් එක වෙන්න නැහැ. පාකිස්තාන මැච් ලාස්ට් මැච් එක. ඊට කලින් අපි හම්බ වෙමු. අන්තිමට අය bowling performance. හරිද? මම number 3 තියලා තියෙන්නේ ඇවිල්ලා ඊයේ මැච් එක. මොනවාද මොහමඩ් නබිගේ 4 for 7. ඒක ඒ කියන්නේ කැනඩා එක්ක උනාට ලකුණු 7කට බෝල 24ක් දානවා කියන එක ඒක විකට් 4ක් ගන්න එක. and number 2 ඇවිල්ලා මගේ ජෙරාඩ් එරස්මස්ගේ 4 for 20 versus India. ඒක මම අර වැන් ෂෙල්වෙක්ටත් යන්න ගිහිල්ලා හැබැයි ඊට වැඩි අර
කියන්නේ ස්පින් එකත් එක්ක අර මේ අම්පයර්ගේ පිටිපස්සේ ඉඳන් දානවා ඊට පස්සේ එකපාරට ඇවිල්ලා ලෝ ආම් එකක් දානවා අයියෙන් ටිපිකල් වගේ ටිපිකල් ෆෑන් චොයිස් එකක් තියෙනවා අවුලක් නෑ ඕ ඒ කියන්නේ it was enjoyable to watch entertainment yes entertaining to watch yes and මගේ අයියේ number 1 performance එක මම දාලා තියෙන්නේ ඔස්ට්‍රේලියා වගේ ජයන්ට් කෙනෙක්ව එළියට දාපු performance එකක් බ්ලෙසිං මුසරබානිගේ 4 for 70 ඒක තමයි මගේ number 1 මේ ඒ කියන්නේ මගේ මේ choice එක අයියා කොහොමද කියන්නේ හරි මගේ number 3 ඔයාලා කිව්ව මේ USA කොල්ලා සැඩ්ලි වැන් ස්කාල්ක් වයිට්ගේ එක තමයි මම දාලා තියෙන්නේ මොකද මේ ඉන්දියාට ස්කෙයා එකක් ගෙනාවු පළවෙනි එක and අර කෝටන් බෝල් එක ගැලුවා නම් number 3 ද number 1 ද number 3 number 1 number 3 මොකද ෆස්ට් ගේම් එකේ මේ ටොප් ඕඩර් එකම ඩිස්මිස් කරලා සෑහෙන පෙරලියක් කරමින් හිටියේ වැඩේ කර මේ දිනන්න බැරි වුණා නමුත් මම හිතනවා ඒක and එයා තමයි ලීග් ස්ටේජ් එකේ මම හිතන්නේ highest wicket එක ඉතින් ඒකින්ද එයාව පොඩ්ඩක් මෙන්ෂන් කරන්න මේ දාන්න ඕනේ ටොප් එකට කියලා මට හිතුණා නම්බර් 3ට එයාව දාලා දෙනවා number 2 පොඩ්ඩක් ඔකට ඔක්කොම සර්ප්‍රයිස් එකක් තියෙන්නේ මේ ඇග්‍රි වෙන එකකුත් නැති වෙද්දී දැන් ගොඩක් අය මම දැම්මේ සෑම් කරන් against Nepal. It's not the wickets or anything. It's especially of the last over that he bowled. 10 runs to defend. ලකුණු පහට ඕවරේ දානවා set batsman කෙනෙක් ඉද්දි. I think ජන්මේ බේරගත්තා. එයාගේ figures උත් 1 for 27. ඉතින් අර ඉංග්ලන්ඩ් වගේ රටකට නේපාල් එක්ක වගේ පරදින්න දින chance එක බේරලා දුන්නාම that's මම හිතනවා ඒක pressure එකයි and all the factors considering මම හිතනවා it's not about wickets or anything that last over he bowled number 2 number 1 ඔයාගේකම තමයි මම දාන්නේ මුසරබානි I think that was a brilliant spell unbelievable spell ඔස්ට්‍රේලියාව triple කරා done and dusted කරා එදා ලංකාවට ටිකක් ලේසි කරලා දුන්නා එදා ඒක කරපු එකෙන් ඒකින්ද අනිවාර්යෙන් he has to be the number 1 ඒකෙත් මම ස්පෙෂල් මෙන්ෂන් එකක් තියෙනවා ටක් ගාලා කියන්නම් මොහමඩ් නබි වගේ එක මෙන්ෂන් කරන්න ඕනේ that's something special to bowl 4 overs under 10 runs and 7 runs and ඒ වගේම තව කෙනෙක් ඉන්නවා Ben Manati 2 for 9 fours yeah that was special and Krishan Kalugamage වගේ ස්නේපර් match winning figures 3 for 18 අපේ කොල්ලෙක් ඉතින් එයාව දාන්න ඕනේ කියලා හිතුවා මම දැම්මා අපේ වනිදු පළවෙනි මැච් එක කකුල කඩාගෙන විකට් 3ක් කරන් දුන්නා so පොඩි මෙන්ෂන් එකක් දෙන්න ඕනේ ඒකට Nathan Ellis 4 for 12 Lungi Ngidi against Afghanistan 3 for 26 Romario Shepherd hat trick boy against Scotland so 5 for 20 Dushan Hemant මම දැම්මා මොකද ඔස්ට්‍රේලියා මැච් එකේ ඒ හිටපු සිටුේෂන් එකෙන් ගොඩ අරන් දුන්නේ එයා Travis Head Mitchell Marsh and who else Maxwell Yes, Maxwell. So that's 3 big wickets changed the momentum of the game and brought us back to the game. So yes, I think I got everything. Okay. Yes. Super. So ඒක තමයි අපේ මේ session එකේ අපි ආවිල්ලා කතා කරපු දේවල් and බලන් ඉන්න කට්ටිය definitely please comment කරන්න ඔයාලගේ top match එක top batting performance top bowling performance මොනවාද කියලා and definitely so we will carry on this particular channel we have long way to go I think අපි අපේ ඊළඟ match එකත් එක හම්බ වෙන්න බලාපොරොත්තු වෙන දැනට සමුගමු so හැමෝම please subscribe කරන්න follow කරන්න share කරන්න පුළුවන් ඔක්කොම කරන්න ටිකක් reach කරන්න මේ discussion එක and until we see you again then bye bye thank you very much good night bye good night bye.